හෙලව මං ඔයාලට කියන්න ආවේ කේක් එකක් ක්‍රම් කෝට් කරගන්න එකේ වාසිය සහ ඒකේ නීට්නස් එක ගන්න අපි ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මම මේ වීඩියෝ එක දාන්නේ කේක් සම්බන්ධව දැනුම තියෙන ක්‍රම් කෝට් එකක් කරන ආකාරය දන්න කෙනෙක්ට නෙමෙයි, අලුතෙන් කේක් හදන්න ඉන්න කෙනෙක්ට දැනගැනීම පිණිස. ඉතින් අපි කේක් එක ක්‍රම් කෝට් කරගන්නේ පළවෙනි අයිසිං ලේයර් එකෙන් අපිට ගහන්න පුළුවන් කේක් එක. ඒක සාමාන්‍ය කේක් එකක් හදන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක්ට පුළුවන්. නමුත් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට කේක් එකක් අනිවාර්යෙන් ක්‍රම් කෝට් කරගන්නම ඕනේ. මොකද දන්නවද? ඒ කේක් එක අපි ක්‍රම් කෝට් කරගන්නේ පළවෙනි අයිසිං එකෙන්ම අපිට නීට්නස් එක ගන්න බැහැනේ. ඒක නිසා අපි පළවෙනි පාර අයිසිං එකක් මෙන්න මේ විදිහට මම මේ ක්‍රම් කෝට් කරගත්ත කිලෝ 1 kg කේක් එක මෙන්න මේ වගේ ක්‍රම් කෝට් කරගෙන විනාඩි 20ක් විතර තියන්න ඕනේ. දෙවෙනි අයිසිං එක දාන්න. එතකොට කේක් එකේ කුඩු හැමතැනම ගෑවෙන්නේ නැහැ. ඒක නිසා අපි ක්‍රම් කෝට් කරගන්න ඕනේ. ක්‍රම් කෝට් කරගත්තාම මේ තියෙන මේ කේක් එකේ මේ කුඩු ගතිය ඒකේ අයිසිං එකෙන් එහෙමම වැහිලා යනවා. ආයේ මේක ගෑවෙන්නේ නැහැ. අපි දෙවෙනියට අදින අයිසිං එකේ ගාන අයිසිං එකට ඇඩ් වෙන්නේ නැහැ. මේක විනාඩි 20ක් අපි ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්. මේක අපිට එළියේ තියන්නත් පුළුවන්. ඉතින් මේක මම නම් එළියේ තියන්න ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. කැමති කට්ටියට දාගන්න පුළුවන් ෆ්‍රිජ් එකට. ඉතින් එහෙම විනාඩි 20ක් තියලා අපි ආයේ දෙවෙනි කෝඩ් එක ඇද ගන්න ඕනේ. දෙවෙනි කෝඩ් එක අදිනකොට නීට්නස් එක ලස්සනට මේනවා. ඒකින් මාව අපි කේක් එකක් දෙනවා නම් කස්ටමර් කෙනෙක්ට එයාලා බලාපොරොත්තු වෙන්නේ එයාලා අපිට ඉමේජ් එකක් දෙනවා. ඒ ඉමේජ් එකට අපි සාධාරණයක් කරන්න ඕනේ. අපිට එයාලා මුදලක් දෙනවා. අපි මේ මුදලට සාධාරණයක් කරන්න ඕනේ. ඒක නිසා අපේ අතේ තියෙන දේ අපි හරියට කරන්න ඕනේ. හරියට පිළිවෙලට කරන්න ඕනේ. ඒක නිසා තමයි ක්‍රම් කෝට් එක අද ගන්න ඕනේ. ක්‍රම් කෝට් එක ඇද්දාම පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දෙවෙනි අයිසිං එක දානකොට පොඩ්ඩක්වත් කේක් උඩ ගෑවෙන්නේ නැහැ. ඒක හරියට කරගන්න. ක්‍රම් කෝට් එක ගන්නකොට උඩ තට්ටුව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කේක් එක ආවරණය වෙන විදිහට ගෑවහම ප්‍රමාණවත් මේ විදිහට ගෑවහම හරි. ගාලා ඕගොල්ලෝ විනාඩි 20ක් විතර තියලා දෙවෙනි අයිසිං එක ඇද ගන්න පුළුවන්. ඒක ඇද්දාම හරි ලස්සනයි. හරි මීට් එක ගන්න නම් අනිවාර්යෙන් ක්‍රම් කෝට් එක අදින්න ඕනේ. ඉතින් දන්නේ නැති ඔයාලට වීඩියෝ චුට්ටු අරගෙන මම ඉන්නවා. Tanya Cake and Food 0763 033 to 82.